සුරේෂ් සලේ කියන්නේ එක්තරා ආකාරයකට මේ රටේ විරෝධාර රණවිරුවන් පිළිබඳ සංකේතයක්. ඔහු අද මුහුණ දෙන ඉරණම හෙට දවසේ ඕනෑම රණවිරුවෙකුට මුහුණ දෙන්න නියමිත ඉරණමක් බව පැහැදිලි. ශිෂ්ට සම්පන්න සමාජයක මිනිස්සු විදියට අපි මේ අසාධාරණය පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි. සුරේෂ් සලේ කියන්නේ රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා විදියට අවුරුදු 30ක් තිස්සේ ඒ තනතුරට එන්න පෙර ආතුවත් යුද හමුදා බුද්ධ්‍යංශය තුලත් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සමහර බුද්ධි තොරතුරු නිසා අපේ ජීවිත ආරක්ෂා වුණා. සමහර බුද්ධි තොරතුරු නිසා පිපිරෙන්න තිබිච්ච බෝම්බ වාහන නතර වුණා, අල්ලගත්තා. ඒ විතරක් නෙවෙයි අවසාන තීරණාත්මක සටනේ මිනිමරු කොටිත්‍රස්තවාදය පරාජයට පත් කරන්න බෙහෙවින් ඉවහල්ුනේ බුද්ධි තොරතුරු. අද එහෙම අයට සිද්ධ වෙලා තියෙනවා ශානි අබේසේකරගේ වදකාගාරයක වද විඳ ඊනියා පරීක්ෂණ කටයුතු වලට මුහුණ දෙන්න. දැන් සමහරව කියනවා ඉතින් හැම හිරකාරයටම එහෙමයිලු. මේ හිරකාරයෝ නෙවෙයි. මේ ඩීఓ ගහලා තියාගෙන ජනාධිපති බරතල පාවිච්චි කරලා මේ තියාගෙන ඉන්නේ. ජනාධිපති බරතල පාවිච්චි කරලා තියාගෙන ඉන්න ගමන් නිසි ආහාරයක් දෙන්නේ නැතුව ජීවිතය කලකිරවන විදිහේ ආකාරයකට තල්ලු කරමින් මිනිස් වාසයට නුසුදුසු පරිසරයක තබාගෙන නොකල යුතු අන්ද මේ හිරිහැර කරමින් තබාගෙන සිටින්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ ආණ්ඩුව සාමාන්‍යයෙන් දක්ෂයි බොරු චෝදනාවක් පටවලා ඒ බොරුව ඔප්පු කරගන්න බැරි නම් ඒ පුද්ගලයන් ලව්වා ඊළඟට කරන්නේ පුද්ගලයන්ට ජීවිතේ එපා කරන විදිහේ ඉරණමකට ඇදවට්ටනේ. අද මෙතන තියෙන්නේ මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඔහුගේ ජීවිතය එපා කරන මට්ටමේ ඉරණමකට ඇද දාලා මරා දැමීමේ ඔහු විසින්ම ඔහුගේ ජීවිතය අහිමි කර ගැනීමේ තත්ත්වය නිර්මාණය කිරීම කියන එකයි අපේ සැකය, අපේ විශ්වාසය. ශානි අබේසේකර වගේ මුර්ග නිලධාරීන් විශ්‍රාම ගියාටත් පස්සේ ජාතික ජනබලවේගයේ වේදිකාවේ හිටපු විශ්‍රාමික පොලිස් බලමුළුවේ හිටපු ශානි අබේසේකර වගේ මුර්ග මනසක් තියෙන පුද්ගලයෙක් ওই තනතුරට දාගත්තේ මේ කියන දුෂ්ට ක්‍රියාදාම ඉදිරියට ගෙන යන. මේ සතුටු කරන්නේ වෙන කාවත් නෙවෙයි වෙල්ලමුල්ලි වයිකාල් වලින් පෙරදිච්ච එකේ වේදනාව දරාගෙන ඉන්න පිරිස. LTT මතයට පක්ෂ LTT මතය දරන දෙස් විදෙස් ඒ ඩයස්පෝරා වෙන්න පුළුවන් ඒ ඔක්කොම ඒ මතයට පක්ෂ සිංහල සමාජයේ ඉන්න නරි ටිකක් ඉන්නව වෙන්න පුළුවන් ඒ ඔක්කොම ඒ අයව තමයි මේ සතුටු කරන්නේ. එහෙම නැතුව හෘද සාක්ෂියක් තියෙන සාධාරණ කිසි මිනිහෙක් මෙමගින් සතුටු වෙන්නේ නැහැ. පරීක්ෂණය කරන්න මහත්වෝ මිනිස්සෙකුට වගේ ඒ නිසා අපි තා ඕනෑකමින් ඉල්ලනවා ඒ අරමුණ වෙනුවෙන් රටම පෙළ ගැහෙන්න ඕනේ. ජාතියම පෙළ ගැහෙන්න ඕනේ. මේ පාලකයන්ට පෙන්වන්න ඕනේ උඹ හිතන විදියට අපේ රණවිරුවන්ගේ ජීවිතත් එක්ක උඹලට සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ සෙල්ලම නවත්තන්න ඕනේ. සලේගේ නාමයෙන් රණවිරුවන්ගේ නාමයෙන් ඒ තුච්ච ක්‍රීඩාව නතර කරන්න ඕනේ. නතර කිරීම සඳහා කරන්න පුළුවන් ඉහළම බලපෑම නිර්මාණය කරන්න ඕනේ.